ඇත්තටම මම සමෘද්ධිලාභියෙක් විදිහට තේරුණා. තේරිලා මට මේ වගේ දෙයක් කරගන්නට ගොඩාක් උදව් කරේ නුගවල සමෘද්ධි ප්‍රජාමූල බැංකුවයි. දැන් ටික ලීටර 10ක් 12ක් විතර දිනකට දෙනවා. මේක හොඳ රස්සාවක් කියලා මටම දැන් තේරුණා. ලොග්ගල් මැසිමක් මුලින්ම ගන්න ණයක් වශයෙන් 50,000ක් ඉස්සෙල්ලාම දුන්නා. ඒකෙන් මම මැෂින් එකක් අරන් මේ ව්‍යාපාරය කරගෙන ගියා. මම KMG තක්ෂිලා සඳමාලියල් පිටිය. මම විල්ගුම කොට්ටාසේ නාමිකම වශයෙන් තමයි පදිංචි. ඇත්තටම මම සමෘද්ධිලාභියෙක් විදිහට තේරුණා. තේරිලා මට මේ වගේ දෙයක් කරගන්නට ගොඩාක් උදව් කරේ නුගවල සමෘද්ධි ප්‍රජාමූල බැංකුවයි. ඒ සඳහා මට උදව් කරපු අය තමයි මගේ වසම්බාර ප්‍රියන්ත විමල සූරිය මහතා. එතුමා ඇවිත් මට කිව්වා මෙහෙමයි වැඩසටහනක් යනවා සයිබල ගැනීම යටතේ ඔයාට පුළුවන් නම් ඉදිරිපත් වෙන්න කියලා. ඇත්තටම මම මේ වෙලාවේ කියපු එකම දේ තමයි මහත්තයා මට මේ විදිහට මේ දේ කරගන්න මගේ අතේ මුදල් නැහැ කියන දේ. ඒ වෙලාවේ එතුමා මට පැවසුවා හරි බය වෙන්න එපා මම ඔයාට ණය මුදලක් අරන් දෙන්නම්. ඒකෙන් ඔයා වැඩේ කරන්න කියලා. ඇත්තට මට ඉස්සෙල්ලාම සමෘද්ධි ප්‍රජාමූල බැංකුවෙන් දුන්නේ විශ්වාසය රැක ගන්නද කියලා රුපියල් 50,000ක් පමණයි. මම ඒක හැකි පමණින් ගෙවලා 50,000න් ලක්ෂයක් අරගෙන ලක්ෂයෙන් ලක්ෂ 5 දක්වා ගිහින් දැන් මේ වෙනකොට මම සමෘද්ධි ප්‍රජාමූල බැංකුවත් එක්ක ලක්ෂ 10 ණය මුදලක් ලබාගෙන තිබෙනවා. ඒකෙන් ලක්ෂ 5ක මුදලක් මම මගේ ව්‍යාපාරයට වියදම් කරලා ඉතිරි 5ක් මගේ මහත්තයාට කිරිගව පාලනය කිරීම සඳහා ලබා දීලා තියෙනවා. ඇත්තටම මම ඒ ප්‍රජාමූල බැංකුවෙන් මට දීපු අත්උදව්වත් සමග මම ගොඩාක් හොඳ තැනක ඉන්නවා. මේ වගේ උදව් කරනවට ඒ වගේ මට මගේ පිටුපස්සෙන් ඉඳන් හයියක් වෙනවාට සමෘද්ධි ප්‍රජාමූල බැංකුවටත් ඒ වගේම අපගේ වසම්බාර ප්‍රියන්ත විමල සූරිය මහතාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මගේ නම ජීවි සිතර සේනාරත්න. පාත්‍රය දිස්ත්‍රික්කයේ විල්ගුම කොට්ටාසේ නාමිකම. මම දැනට කිරිගව පාලනය කරගෙන යනවා. මගේ ගවයින් 4 දෙනෙක් සමග ඉන්නවා. සෑහෙන දුෂ්කරතාවයෙන් තමයි ණය පාසුකම් අරගෙන තමයි මේ වැඩේට දැස්සේ. මට ඉස්සෙල්ලා සමුද්‍රය තිබුණා. ඊට පස්සේ මගේ ජීවමත්කම නිසා හෝ දිනගත රටාරියා අන්තිමේට මං උපරිම තැන වැටුණා. මං තනින් තන බීලා වැටිලා අන්තිමේ මතම තේරුම් ගියා මං කවදා හරි මේකෙන් බීලම තමයි නැරෙන්නේ කියලා. මං ඒක තේරුම් අරගෙන මං කිරිගව පාලනය කරන යනවා. දැන් ටික ලීටර 10ක් 12ක් විතර දිනකට දෙනවා. මේක හොඳ රස්සාවක් කියලා මටම දැන් තේරුණා. ඉතින් තව අපිට ගොඩක් ණය පහසුකම් හරි සහනාධාර්ථනයක් හරි ඉතින් අපිට ලැබෙනවා නම් තව මේක දියුණු කරගන්න පුළුවන් කියලා මම හොඳටම විශ්වාසයක් තියාගෙන තමයි මේ වැඩේට දැස්සේ. කොහොම හරි ගොඩ වෙන්න ලකුණු මට දැන් තේරුණා. ඒ නිසා මම නම් ආයේ නරනත් අරක්කු පැත්තට නම් යන්නේ නැහැ. මේ වගේ රස්සාවක් කරගෙන තමයි මේ ගොඩ වෙන්න බලන්නේ. දැනට මම මාසයකට රුපියල් 60,000ක් විතර මේ ගන්නවා මේ කරත් 3 දෙනාගෙන් කිරි දීලා. ඒකවත් නම් මට සෑහෙන දුරට ලූස්සන්න පුළුවන් වෙයි කියන තත්ත්වය තමයි මගේ බලාපොරොත්තු තියෙන්නේ. සුදායෙන් ඉහළ ගියා නම් මේ සෑහෙන ප්‍රශ්න විසඳනවා. මගේ දුවක් ඉන්නවා මේ සැරේ විභාග ලියන්නේ. ඒ කටයුතු වලට වේදම් කරගෙන පන්ති යවාගෙන හැමදේම කරගෙන රටට බරක් නොවන විදිහට ජීවත් වෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මම විල්ගුම කොට්ටාසේ බජ්ජම්බල වසමේ 11 පහළගම. මම මේ වෙනකොට සමෘද්ධි මේ බැංකුවත් හරහා මම ගනුදෙනු කරනවා. එකපාරක් මම ලක්ෂයක් ගත්තා. ඒක අරගෙන මම ඉස්සෙල්ලා ව්‍යාපාරයක් තිබ්බා. ඒ ව්‍යාපාරයටත් ඒක තමයි ගත්තේ. ඊට පස්සේ ලක්ෂ 5ක් ගත්තා. ඊට පස්සේ ඒක ගෙවල ඉවර කරවුවා. ඒකත් ගෙවල ඉවර කරලා දැන් ආයි ලක්ෂ 5ක් අපි මම අරන් තිනවා බැංකුවේ. ඒකත් දැන් ගෙවන්න යනවා. මම ස්පෙයා පාර්ට්ස් තමයි කරන්නේ. ටයර් වැඩයි ස්පෙයා පාර්ට්ස් ටික කරනවා. ඒ ටිකට ගොඩක් අමාරු සේවාවක් අපිට ලබා දීලා තියෙනවා මේ සමෘද්ධි බැංකුවේ. ඒක න ස්තුතිවන්ත වෙනවා මමට.
මගේ නම තුෂාර දමයන්ති. මම පාත්කම්පල පසමේ විල්ගමුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නුගකොල්ල මේ සමුද්දී නුගකොල්ල සමුද්දී ප්‍රජාමූල සංවර්ධන බැංකුව හරහා මට බ්ලොග් මම දැනට කරගෙන යන්නේ බ්ලොග් ගල් ව්‍යාපාරය. මගේ මහත්තයයි මමයි තමයි කරගෙන යන්නේ. මට දැනට බ්ලොග් ගල් මැසිමක් මුලින්ම ගන්න ණයක් වශයෙන් 50000ක් ඉස්සෙල්ලාම දුන්නා. ඒකෙන් මම මැෂින් එකක් අරන් මේ ව්‍යාපාරය කරගෙන ගියා. ඒකලා ආයෙම මම ණයක් වශයෙන් මට මේ නුගකොල්ල සංවර්ධන බැංකුවෙන් මට දුන්නා. සමුද්දි සංවර්ධන බැංකුවෙන් මට දුන්නා. ආයෙම 75000ක මුදලක් ගත්තා. ඒ මුදලත් මම පියවලා ආයෙම මට ලක්ෂක මුදලක් දුන්නා මෙම වැඩපොළ කරගෙන යන්න. ඒකෙන් මම ගොඩාක් දිනුවටපත් වුණා. ඒකල මම ආයෙම ලක්ෂ 5ක මුදලක් අරගෙන මෙම ව්‍යාපාරය කරගෙන යනවා. දැනට මට මේ ව්‍යාපාරය කරගෙන යන්න තවත් මුදලක් අවශ්‍යයි. ඒ මුදල අවශ්‍ය වෙන්නේ මට මේ දැනට මම තමයි මහත්තයාට මේ කවලම් කරන්න සිමෙන්ති කවලම් කරන්න මේවා කරලා දෙන්නේ. අනලා දෙන්නේ මහත්තයා කපාන අරන් ගිහලා තියෙනවා. ඒ හින්දා මට දැනට මේ අපහසුතාවය තියෙන්නේ මිචර් එකක් මේක කවලම් කරගන්න ඔබතුමාලාට පුළුවන් නම් ලබා දෙන්න. මට ඇත්තටම මේ සමුද්දි ප්‍රජාමූල සංවර්ධන බැංකුවෙන් මට මේ වැඩපොළ කරගෙන යන්න ගොඩාක් උදව් කරා. ඒ වගේම තමයි මගේ ගෙවත්ත කරගෙන යන්නත් ගොඩාක් මේකෙන් උදව් කරා. හැමදාම එනවා බලනවා කියනවා මේ වගේ කරන්න කියලා. අපේ පත්මමිස් මට පත්මමිස් කියලා ඉන්නවා පියන්ත මහත්තයා. ඒ වගේම සංවර්ධන මේ නිලධාරි හැම කෙනෙක්ම ඇවිත් මට උදව් කරනවා මෙහෙම කරන්න කියලා. ගොඩාක් හොඳයි ඒගොල්ලන්. ඒගොල්ලන්ගේ උපදෙස් මත මේ වගේ වැඩපිළිවෙලක් කරගන්න දුන්න එක මට ගොඩාක් සතුටුයි. ගොඩාක් ස්තුතියි. මගේ නම එජි රේණුකා කුමාරී. මම නාමිනිගම වසමේ තමයි පදිංචි වෙලා ඉන්නේ. විල්ගොම කොට්ටාසේ. ඉපනැල්ලේ මුං වගාව ගැන තමයි මම මේ කියන්න ලෑස්ති වෙන්නේ. මේ ඉපනැල්ලේ මුං වගාව කියන්නේ කිසිම වියදමක් නැතුව අති සාර්ථකව වගා කළ හැකි ඉතා වැඩි අස්වැන්නක් වගේම වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් ගොවිතැනක්. මේ අතුරු කන්නක් හැටියට තමයි වගා කරන්නේ. යලකන්නේ පියස්වනු නෙලා ගත්තට පස්සේ කිසිම බීම් සැකසීමක් නැතුව වගා කරන මේ ගොවිතැනක් තමයි ඉපනැල්ලේ මුං වගාව කියන්නේ. මේ අස්වැනු නෙලා ගන්න එකයි වතුර පොඩ්ඩක් කරව ගන්න එකයි තමයි කරන් තියෙන්නේ. මේ මම නම් හිතන විදිහට හොඳම මේ වියදමක් නැතිම මේ ගොවිතැන හැටියට තමයි මේ උපනැල්ලේ මුං වගාව කියන්නේ. මේ කුමිහානියත් ගොඩාක් දුරට මේ බීම් සකසලා මේ හදනවට වඩා හොඳ මේ අස්වැන්නක් නෙලා ගන්න පුළුවන්. කුමිහානිය ගොඩක් දුරට අඩුයි බීම් සකසලා මේ හදා ගන්නවට වැඩිය. ජලකන්නේ වී වගා කරලා අස්වැන්න නෙලා ගත්තට පස්සේ මේ සමහර ගොවියෝ කරන්නේ මේ පිදුරු ගිනි තියලා මේ විනාශ කරලා දානවා. අර බිමේ තියෙන සාරවත්භාවය නැති කරලා දානවා. ඊට වඩා ගොඩාක් මේ සාර්ථකයි මේ මුං වගා කරලා මේ අර පස්සේ තියෙන සරු බවත් වැඩි කරගෙන මේ මුං ආදායමකුත් ලබාගෙන ඊළඟ කන්නේ වී වගා කරන එකේ මේ වී වගාවට අමතර මේ පෝෂණයක් මේ සනිල වගාවක් හැටියට මේ මුං වලින් ලැබෙනවා කියලා මම නම් මේ හිතනවා. මේ මුං වගාවෙන් වී වගාවට අමතරව අපේ ආදායමට ලොකු මේ වියදමට ලොකු පිටුහලක් වෙනවා මේ මුං වගාව. මේ හරියට වගා කරනවා නම් මේ වී බුසලකට මුං 8 කිලෝ
5ක් 6ක් වගේ ප්‍රමාණය ඉහින්න ඕනේ. නැත්තම් මේ වල් ඇවිල්ලා මේ මුම් පැලේ යට කරගෙන යනවා. ඒ හින්දා මුං වලින්ම මේ ශේෂ්ත්‍රය වැහිලා යන විදිහට මේ මුං ඉහින් තියෙන්න ඕනේ හොඳට පැලවෙන්න. මේ එතකොට ලොකු ආදායමක් ගන්න පුළුවන්. භූමි හානිය ගොඩාක් දුරට අඩුයි. මේ හොඳ අස්වැන්නකුත් ලබා ගන්න පුළුවන් කියලා මේ මම අත්දැකීමෙන් කියනවා. ඒ වගේම ඊළඟ කන්නේ මාස් කන්නට මේ වී ගොවිතැනට හොඳ පෝෂණයක් මේ මුං වලින් ලැබෙනවා කියලා මම අත්දැකීමෙන්ම දන්නවා.